හායි මෙන්න මේ අමුද්‍රව්‍ය ටිකෙන් රසම රස ලේසිම බත් එකක් හදමුද? උයන්න කම්මැලි වෙලාවට මං හදාගන්න මෙන්න මේ කෑම එක. මේ කෑම එකට මං ගත්ත චිකන් බ්‍රෙස්ට් එකෙන් කෑලි දෙකක් ගත්තා. ඊට පස්සේ ඒකට ලුණු මිරිස් එහෙම හොඳට අත ගාලා තියාගත්තා. හරි අපි මෙතන මුලින්ම ලුණු ටික කපා ගමු. ලුණු ගෙඩි දෙකක් ගත්තා. දැන් සුදු ලුණු ටික කපා ගමු. ලුණු ටිකත් කපාගත්ත ළමයි දැන් කරපිංච ටිකත් රෙඩි කරගෙන කෑම එක හදමු. මේ බත් එක හදන්න මම පාවිච්චි කරන්නේ ගී. ඉතින් ඔයාලට තියෙනවා නම් ගී යූස් කරන්න පුළුවන්. නැත්නම් ඔලිව් ඔයිල්, පොල් තෙල් ඕනම දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. බටර් උනත් දාගන්න පුළුවන්. මොකද බටර් දැම්මම ටිකක් රස වැඩි. කැමති නම් බටර් දාගන්නත් පුළුවන්. දැන් අබ ටිකක් දාගමු. අබ දාගෙන ඊට පස්සේ එනසල් කරාබුනටි දාගන්න ඔයාලට කැමති ප්‍රමාණයට. මම නම් දාගත්තේ එනසල් 2යි කරාබුනටි 3ක් විතර. ඊට පස්සේ දාගමු අපි කුරුඳු පුත්තක්. මම දානවා සුදු ලුණු ටික. ඊට පස්සේ මම විනාඩියක් විතර තියලා ලුණු දාගන්නවා. ඊට පස්සේ කරපිංච ටික දාගන්නවා. දැන් තියෙන්නේ මික්ස් කරගන්න. මේ ගානට ලුණු ටික බදිලා ආවයින් පස්සේ හොදගත්තු හාල් ටික දාගමු. දැන් මෙහෙම කලවම් කරගෙන ඉතුරු ටික දාගමු. දැන් මම ඇඩ් කරනවා ඒ බත් එකට ලුණු කුඩු ටිකක් දාගත්තා. ලුණු කුඩු දාලා ඊට පස්සේ මිරිස් කුඩු දැම්මා. මෙතනදී මම මිරිස් කුඩු චුට්ටක් වැඩිපුර දාගන්නවා. ඔයාලට කැමති විදිහට දාගන්න පුළුවන්. සැර අඩුවෙන් කන කෙනෙක් නම් මිරිස් කුඩු අඩුවෙන් දාගන්න. ඊට පස්සේ මම දාගත්ත කහ. ඊට පස්සේ අපේ ගෙදර තිබ්බා බිරියානි මික්ස් පවුඩර් එකක්. මම ඒකිනුත් ටිකක් දාගත්තා. එතකොට බිරියානි රහකුත් එනවා. තියෙන අය අනිවාර්යෙන් එකක් දාගන්න. ගයිස් මේ කෑම එක මට හිතන විදිහට හදන කෑම එකක්. මම මේක ඉඳලා හිටලා හදාගන්න උයන්න කම්මැලි දවස්වලට එහෙම මේ කෑම එක තමයි හදාගන්නේ. අනික ලේසි මේ කෑම එක හදාගන්න. මෙතනදී කියන්න ඕනේ බිරියානි ෆ්ලේවර් එකට කැමති නැති කට්ටියට පුළුවන් මේ වෙලාවේ 3-5 ඇඩ් කරගන්න. මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරන්න. මම හදන 3-5 බත් එක ගැන. ඉතින් සාමාන්‍ය විදියට ඊට පස්සේ වතුර දාගන්න ඕනේ. අපි බත් එකක් තියාගන්න ගන්නට. ඊට පස්සේ මේක ලිපේ තියාගන්න තමයි තියෙන්නේ. හරි අපි බත් එක හැදෙනකන් එයාර් ෆ්‍රයි එකේ චිකන් එක දාගමු. බත් එක තැම්බීගෙන එනකොට මම මේ වෙලාවෙදි බටර් හැන්දක් දාගන්නවා. මොකද බටර් ටිකක් දැම්මම කෑම එක තව ටිකක් රහ වැඩි. ඉතින් මම මේ වෙලාවේදී බටර් ටිකුත් ඇඩ් කරගත්තා. චිකන් එකත් ෆ්‍රයි වුණා. බත් එකත් රෙඩි. එහෙනම් මේ කෑම එක හදන්නේ මේ විදිහට. ඔයාලත් අනිවාර්යෙන් try කරලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න.